Miss Traveler. Explore. Revive. Discover. Locked in. Guess I'm locked in. Looking for a piece of mind. I've been trying to redefine life. I can see the signs. World is going to see me shine. Fighting for my soul's sake. Whipping fast, no brakes. Nothing's ever been a waste. Now that I've been wide awake, Luke's trying to pull me back in. I was gone for a minute and forgot the passion. Since the lights turned on, it's been camera action. And you start to see it all like a chain reaction. Watch it happen, yeah. Swear that I'ma find my way. Past been gone, I'ma watch it all fade. Whoa, guess I'm going MIA from everybody's problems. Oh, guess I'm locked in, locked in. Guess I'm locked in, I got this, and it's on my soul. Guess I'm locked in, locked in. Guess I'm locked in, I got this, and that's on my soul. Time's moving, I've been losing. ලෝකෙම තියෙන නගර අතරින් එකම නගරේ විශාල හෝටල් සංඛ්‍යාවක් තියෙන නගරේ තමයි අද දවසේදී මම ට්‍රැවල් කරන්න තෝරගත්තේ. මේ තමයි ලාස් වේගාස්. Boy, I had to walk away from the fake crowd. Can't believe I'm still here on my way to find out the truth. Swear that I'ma find my way. Past been gone, I'ma watch it all fade. Whoa, guess I'm going MIA from everybody's problems. Oh, guess I'm locked in, locked in. ඉතින් ලාස් වේගාස් වලට හැම දෙනාම මේ මගේ පිටිපස්සෙන් පේන්න තියෙන ලාස් වේගාස් සයින් එක ගාවට ඇවිල්ලා පින්තූර ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් දවසේ කොයි වෙලාවක ආවත් මෙතන ඉඳන් හැම දෙනාම පින්තූරයක් ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ලොකු ලයින් එකක් තියෙනවා දවසේ කොයි වෙලාවක ආවත් ඒ ලයින් එක අපි patiently ඉඳලා අපි wait කළා අපේ time slot එක ලැබුණාට පස්සේ තමයි මෙතන මේ සයින් එක ගාව ඉඳලා පින්තූරයක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පේනවනේ සෑහෙන්න දිග ලයින් එකක් තියෙනවා. ඉතින් මේ ලයින් එකේ ඉඳලා තමයි අපිට ලාස් වේගාස් සයින් එක ගාව ඉඳලා පින්තූරයක් ගන්න වෙන්නේ. ඉතින් මෙතෙන්ට එන හැමදෙනාම ඒ වගේම මේ නගරෙට එන හැමදෙනාම අනිවාර්යයෙන්ම ලාස් වේගාස් සයින් එක ගාවට ගිහලා පින්තූරයක් ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න ලාස් වේගාස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙඩින්ස් වලට විවාහ උත්සව ගන්න ප්‍රසිද්ධ නගරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ලාස් වේගාස් වල සයින් එක ගාව ඉන්නකොට මටත් මේ අලුත බැඳපු ජෝඩුව මුණ ගැහුණා. Hi guys. Hi Sri Lanka. Hi Sri Lanka. Happy wedding life and wish you all the best. Yeah, thank you so much. Bye. Bye. ඔන්න ඔය වගේ ඉතින් අපිට මේ වගේ අපූර්ව අත්දැකීම් අපූර්ව අවස්ථාවලට travel කරද්දී මුණ දෙන්න හැකියාව ලැබෙනවා. Miss Traveler. Tamasha's Diary. ඔගොල්ලෝ දන්නවද ලාස් වේගාස් වල තියෙන තවත් විශේෂම කාරණාවක් තමයි ලාස් වේගාස් වලට සාමාන්‍යයෙන් වහින්නේ වසරකට 4 පාරයි. ඉතින් අද දවසේදී මම එනවත් එක්කම ඒ වසරකට වැටෙන 4 පාරෙන් එක පාරක් වෙලා. ඉතින් අදත් ඔයගලන්ට පේන්න තියෙනවානේ ලාස් වේගාස් වලට වහිනවා. කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක් තමයි. ඉතින් වැස්සත් අරගෙනම තමයි මම ලාස් වේගාස් ඇවිල්ලා තියෙන්නේ. Miss Traveler. Tamasha's Diary.
Miss Traveler, Tamasha's Diary. ලාස් වේගාස් වලට ඔන්න හොඳටම වහිනවා. එළිය ගොඩක් පැස්ස වැඩි. ඒ නිසා මම හිතුවා මම කාලත් නැති නිසා මම කැම ටිකක් අරගන්න මේ වගේ කැෆේ එකක් ඇතුළට එනවා කියලා. ඉතින් මෙතනට ඇවිල්ලා කැම ටිකක් අරගෙන එතකොට වැස්ස අඩු වෙලා තිබ්බාම මට පුළුවන් ලාස් වේගාස් වල ඇවිදින්න. සාමාන්‍ය ලාස් වේගාස් වලට අවුරුද්දකට වහින්නේ 4 පාරයි. ඉතින් ඒ වහින 4 පාරෙන් ඔන්න එක පාරක් මට සෙට් වුණා. හරි එහෙනම් ඉතින් මොනාරි කාලා අපි බලමු ලාස් වේගාස් වල තමුණාද බලන්න තියෙන්නේ කියලා. Miss Traveler, Tamasha's Diary. ලාස් වේගාස් ගැන කතා කරනවා නම් ලාස් වේගාස් කියලා කියන්නේ සතියකට සංචාරකයන් ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙන සිටි එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ වසරකට මිලියන 40කට අධික සංචාරකයන් පිරිසක් මේ ලාස් වේගාස් වලට එනවා. ඒ විතරක් නෙමෙයි මම ඔයගොල්ලන්ට කලින්ම කිව්වා ලාස් වේගාස් කියලා කියන්නේ මුළු ලෝකෙම නගර අතරින් විශාලම හොටෙල් සංඛ්‍යාවක් තියෙන නගරය. ඉතින් මේ සිටි එක ඇතුලේ හොටෙල් කාමර වලින් නෙමෙයි වැඩිම මුදලක් උපයන්නේ. කැසිනෝ වලින්. ඉතින් මං හිතන්නේ ලාස් වේගාස් කිව්ව ගමන් ඔයගොල්ලෝ දන්නවා මේ නගරය කැසිනෝ වලට ප්‍රසිද්ධයි කියලා නේද? ඒ විතරකුත් නෙමෙයි ලාස් වේගාස් වල තියෙන තවත් විශේෂම කාරණාවක් තමයි බොහෝ දෙනා හිතනවා ලාස් වේගාස් වල US ඩොලර් එකේ රේට් එක අඩුයි කියලා. හැබැයි එහෙම නැහැ. ලාස් වේගාස් කියලා කියන්නේ ඩියුටි ෆ්‍රී බිස්නස් එකකින් මුදල් උපයන්න පුළුවන් හොඳ සිටි එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න ඉතින් ලාස් වේගාස් ගැන මම දන්න විස්තර ඔබත් එක්ක මේ විදිහට බෙදා හදා ගත්තා. Miss Traveler, Tamasha's Diary. අපේ ජීවිතයේ උදා වෙන හැම දවසක්ම අපි හැමෝටම අභියෝගයක්. හැබැයි අපිට ඒ ලැබෙන අභියෝග අපි අවස්ථාව බවට පරිවර්තනය කරගෙන සමහර විට ඒ අභියෝගම අපේ ජීවිතේ තීරණාත්මක මොහොත උදා කරලා දෙනවා නිසකයි. ඒ විදිහට තමන්ගේ ජීවිතයට ලැබුණු අභියෝග අවස්ථාව බවට පත් කරගෙන මේ වෙන විට තමන්ගේ ජීවිත කතාව හරි අපූර්වට ලියාගත්ත හරි අපූර්ව දිරිය කාන්තාවක් මට මුණ ගැහුණා මේ ඇමරිකාව තුලදී. ඇය නමින් වින්ද්‍යා. ඉතාම ආදරෙන් අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන් තමාෂා. වින්ද්‍යාව අද දවසේදී මගේ වැඩසටහනට සම්බන්ධ කරගන්න ප්‍රධාන හේතුව උනේ මේ ඇමරිකාව තුළ හරි අපූර්ව දෙයක් කරනවා. හරි අපූර්ව රැකියාවක නිරත වුණා. ඒ දේ මම කියනවට වඩා හොඳයි වින්ද්‍යා ඔයාම කියනවා නම්. ඇත්ත තමයි තමාෂා. ඒක ඇත්තටම බොහොම චැලෙන්ජ් එකක් තමයි. ඒක තමයි මම ඇමරිකාවේ නාවික හමුදාවට බැඳිලා කටයුතු කරා. ඉතින් ඒකට මග පෑදුණු එක හරිම අපූරුයි. මම කැමතිද දැනගන්න. ලංකාවේ බොහෝම අහිංසක ළමයෙක් ඇත්තටම ඉස්කෝලේ යන කාලෙත් මගේ යාළුවෝ ඔක්කොම අදටත් කියන්නේ ඔයා තමයි පන්තියේ හිටිය අහිංසකම ළමයා කියලා. ඉතින් මම ඇත්තටම විවාහ වුණාටත් පස්සේ ඇමරිකාවේ ගත කරනකොට මම
කොලේජ් යනකොට මම දකිනවා මේ රික්‍රූටර්ස්ලා ඇවිල්ලා හයරින් ෆෙයර්ස් තියනවා. ඉතින් ඒ තැන්වලදී මම ඉතින් කරනවා මටත් ওই වගේ දෙයක් කරන්න පුළුවන්ද? මම ලංකාවෙන් ආපු කාන්තාවක්. ඒත් මම හිතුවා මේ මම පොඩ්ඩක් චේන්ජ් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ මට හිතුණා පිරිමි කරන දේවලුත් මොකද ගෑනුන්ට කරන්න බැරි කියන අයිඩියා එක ආවලුවට. ඉස්සරේ මම ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් හිතලා ඊට පස්සේ ගිහිල්ලා කොහොම හරි ඇප්ලයි කරා. ඉතින් කොහොම හරි විභාග වලිනුත් පාස් වෙලා මේ ඒ රැකියාව ගන්න කියන්නේ රැකියාවට ට්‍රේනින් යන්න මේ අවස්ථාව උදා කරගත්තා. සාමාන්‍යයෙන් අපි හිතනවානේ කාන්තාවක් වුණාම ගෙදරට වෙලා දරුවන්ව බලාගෙන ටිකක් පහසු රැකියාවක නියැලෙන්න ඕනි කියලා. වින්ද්‍යාගේ තියෙන විශේෂම දේ තමයි ලංකාවේ නෙමෙයි ඇමරිකාවට ඇවිල්ලා නාවික හමුදාවට බැඳෙනවා. කොයි විදිහේ චැලෙන්ජ් එකක්ද ඒක? ඇත්තටම චැලෙන්ජ් එකක් කියන්නේ මගේ ට්‍රේනින් තිබුණේ බොහොම හිම වැඩි පළාතක චිකාගෝ එලනෝයි කියන ස්ටේට් එකේ තිබුණේ. ඒ හිම කාලේ තමයි ගියේ ට්‍රේනින් වලට. කවදාවත්ම හිම දැකලා තිබුණේ නෑ. අයිස් වල ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් මාර්ච් කරේ ඔක්කොම ට්‍රේනින් කරේ එතන. ඒකම අපූර්වම සිද්ධිය තමයි මේ මම දුවන්න විතරයි දක්ෂතාවය තිබුණේ. හැමදේම දුවලා කරගත්තද? එහෙමයි. ඒකම මේ ඉතින් ඒ ට්‍රේනින් වලදී එක මේ අභ්‍යාසයක් තුන ජම්පින් ජැක් කියලා. මම කවදාවත් අහලවත් තිබුණේ නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ ඔක්කොම කට්ටිය කරමින් හිටියා මම විතරක් මේ හිටියේ කරේ නැහැ. එතන හිටියා අපේ ට්‍රේනින් යුනිට් එකේ අපි 600ක් විතර හිටියා කට්ටිය. ඉතින් ඩ්‍රිල් සර්ජන් මගේ ගාවට ඇවිල්ලා මගෙන් ඇහුවා ඇයි ඔයාපු කරන්නේ නැත්තේ? මං හිතුවා මට හොඳටම වැනුම් අහන්න වෙයි කියලා. එයාටත් හොඳටම හිනා ගියා මං කොහොම දන්නේ නැහැ කියලා. දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්න බෑ නේද? ඉතින් ඊට පස්සේ එයා මේ ඔක්කොම කට්ටියගේ ඉස්සරහට යන්න කියලා මට පෙන්නුවා මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඊට පස්සේ මට කිව්වා තනියෙන් ඒගොල්ලෝ ඉස්සරහ කරලා පෙන්නන්න කියලා. ඒක මට අමතක නොවන සිද්ධියක් ඇත්තටම. හොඳයි. ඉතින් ආරම්භයේ පටන් ගන්න තියෙන ওই විදිහට. මට දැනගන්න ලැබිච්ච විදිහට නාවික හමුදාවට සම්බන්ධ වෙන්නේ ඔබට වයස අවුරුදු 33 දී. සහතික ඇත්ත. ඉතින් සාමාන්‍යයෙන් අපේ රටේ අය නම් හිතනවා අවුරුදු 30 ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් 30 පැන්නට පස්සේ අපි හැමදේම අතාරින්න ඕනි. අපේ ජීවිතේ දැන් අවසන් කියලා. එහෙම නෑ. වින්ද්‍යා තමන්ගේ ජීවිතේ පටන් අරගෙන තියෙන අවුරුදු 33 අපි ඒ පිළිබඳව මතක් කරමු. හොඳයි. ඒ කියන්නේ ගොඩාක් බැඳිලා හිටිය කට්ටිය හිටිය අවුරුදු 17 18 කට්ටිය. නමුත් මට ඒවලේ හිතුණා නැහැ මම චැලෙන්ජ් එකක් දෙනවා එයාලටත්. මටත් ඒගොල්ලෝ කරන දේමත් පුළුවන් කරන්න කියලා ඒකේ තියපු සේරම අභ්‍යාස දේවල් කරා. ඒ ඊවන් ඒකම මම පීනන්න දැනගෙන හිටියෙත් නැහැ. නමුත් දවස් 3න් පිහිනුම් ඉගෙනගෙන එතන දක්ෂතාවයල් මම හිතන්නේ ජීන්ස් වල දක්ෂතාවය තිබිලා දවස් 3න් කොහොමද ඉගෙන ගන්න. ඊට පස්සේ අපේ ෆයිනල් ෆිසිකල් මේ qualification ඒ තෝරන රවුන්ඩ් වලදී මම ඇත්තටම දිවීමෙන් බොහොම දක්ෂතාවයක් දැක්වුවා. අවුරුදු 33ක් වුණාට 7ක්ම එකහමාර මිනිත්තු 10න් දුවලා රෙකෝඩ් එකක් තිබ්බා. මම දන්න විදිහට වින්ද්‍යා තව රසබර කතා තියෙනවා නේද? ඒ විතරක් නෙමෙයි හැම වෙලාවෙම මේ රට ඇතුලේ යම්කිසි පොදු දෙයක් වෙනවා නම් හැම විටම මේ දායකත්වය දෙනවා වොලන්ටියර් කෙනෙක් විදිහට. ඒ පිළිබඳව මතක් කරමු. අනිවාර්යයෙන්ම මම හැම වෙලාවෙම වොලන්ටියර් කරන්න රෙඩි. ඒක තමයි මගේ යාළුවා අහනවාට පැය 24 කොහොමද ඔයා බෙදාගන්නේ කියලා. ඉතින් මම පාසල වල වොලන්ටියර් කරා අවුරුදු 13ක් එක දිගටම. මම සමහරලාට මම චෙස් උගන්වන්න ගිහින් තිබුණා. සමහරලාට මම ඒව තමයි පටන් ගත්තේ. එතකොට ඒ ඉස්කෝලේ වල ළමයි මට කියන්නේ චෙස් ක්වීන් කියලා. ඊට අමතරව මේ හමුදාවේ ඉවෙන්ට්ස් තියෙනකොට මම ඇත්තටම ගොඩක් වෙලාවට විමෙන් වෙටරන් කෙනෙක් විදිහට මේ එතන පෙනී හිටිනවා. එයාලා ඇත්තටම දැක්කම ඕනම තැනකදී මගෙන් අහනවා
මොන රටෙන් ආපු කෙනෙක්ද? මට ඉතින් හරි ආඩම්බරයි ලංකාව කියලා කියන්නේ. පැහැදිලිවම විදේශ රටක ජීවත් වුණත් ලෝකේ බලවත්ම රටේ ජීවත් වුණත් අපිට අපේ එකම අමතක කරන්න බෑ නේද ඒක සහතිකයි. ඉතින් වින්ද තවත් ඔබේ දකින සුවිශේෂම කාරණාවක් තමයි මේ සියල්ලම හමුවේ ඔබ හොඳ මවක්. ඔබ සිංගල් මාම් කෙනෙක් විදිහට ඔබේ ජීවිත කතාව ඇතුළේදී තමන්ගේ දරුවෝ දෙන්නට අසාධාරණයක් කරේ නැහැ. අපි ඒ පිළිබඳත් මතක් කරමු. ඒක ඇත්ත. පුංචි දවස්වලම තමයි මම දරුවොත් එක්ක තනි මවක් විදිහට යාළුව බලාගත්තේ. ඒ කියන්නේ පොඩි කියන්නේ අවුරුදු 5 විතර වගේ ප්‍රී ස්කූල් යන්න පටන් ගත්තට පස්සේ යාළුවට හෝම්වර්ක් ගෙදර ගේනවා. සමහරවිට මගේ යාළුවෝ ඇවිල්ලා මට හෙල්ප් කරන මොකද සමහරවිට මම වැඩට එන්නේ පාන්දර 1යි ගෙදර එනකොට. ඒ ආපු ගමන් මම කරන්නේ යාළුවගේ හෝම්වර්ක් කම්ප්ලීට් කරලා තියනවාද කියලා. ඉතින් දරුවෝ දන්නවා උදේට අම්මා අනිවාර්යෙන්ම අහනවා අහවල් දේ ඔයාට මිස්ුනේ මොකද ඒක ඉවර කරන්න ඒ වැඩේ. ඒගොල්ලෝ අදටත් දන්නවා මෙන් ට්‍රැක් කියන එක. ඒකම දරුවෝ ඇත්තටම මේ මම පොච්චර වැඩට ගියත් කවුරුත් හිටියේ නැත. එයාලට සිංහලෙන් කතා කරනවා. ඒකම සිංහල කෑම බීම එයාලට හුරුයි. මෙහි ඉපදිච්ච දරුවෝ එයාලට දවසට බත් වේලක් කෑවේ නැත්තම් කෑම කෑවේ නෑ වගේ. බබාලගේ නම් එක්ක අපි වයසත් කියමු. බබාලගේ දැන් නම් ලොකු බබාගේ නම ඉස්සුරු එයාට අවුරුදු 19ක් දැන්. දෙවනියට අවුරුදු 13යි. එයාගේ නම රුචිර. ඉතින් එයාලට තනියෙන් උයන්න පිහන්නත් පුළුවන්. මේ සමහරලාට මම වැඩ ඇරුණම රෑ වුණාම අම්මට අද මහන්සි අද මොනවාද පුතා කන්නේ කිව්වම පුතා කියනවා අම්මා මං කෑම හදලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් මට හිතෙනවා. මේ තනියම ඉඳලත් එයාලට කවුරුත් කතා බහ කරන්නත් අඩුයි මේ ලංකාවේ කට්ටිය. ඒකම අපි තුන්දෙනාම මේ සංස්කෘතික එක කමියුනිටි ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් වලට පාටිසිපේට් කරනවා සහ සංගීතයටත් හරිම ලැබී. මොකද මටත් මගේ දරුවන් දෙන්නටත් පුළුවන් සිතාරය වාදනය කරන්න. ඉතින් ඒක ලොකු ආඩම්බරයක්. අපිටත් ලොකු ගෞරවයක්. මේ වගේ රටක ජීවත් වෙනකොට බොහෝ දෙනාට අපේ රටේ සංස්කෘතිය අපේ රටේ කලාව අමතක වෙනවා. හැබැයි වින්දට එහෙම වෙලා නැහැ. ඒ වගේම වින්දගේ පවුලයටත් එහෙම වෙලා නැහැ. ඒක අපිට ගෞරවයක්. ඉතින් වින්ද බලාගෙන අපේ ප්‍රේක්ෂකයන්ට විශේෂම කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඇත්තටම මට කියන්න තියෙන්නේ අර never give up කියන එක. give up කරන්න එපා. හැම වෙලාවෙම කියන්න තමන්ට හිතා ගන්න ඕනේ මම මේ දේ කොහොම හරි කරනවා. අපිට මිල මුදල්ද අපිට හෙල්ප් ගන්නේවද ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු ගැන හිත තැවි ඉන්න එක තේරුමක් නැහැ. තැවෙන එකට වැඩිය නෑ මම මේ තියෙන දේෙන් කොහොම හරි ඒ චැලෙන්ජ් එක මම අචීව් කරගන්නවා කියන එක තමයි මගේ ඇත්තටම මෝටෝ එක. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ බොරුවට අඬන ඉඳීමේ තේරුමක් නෑ. ඊට පස්සේ මම තනියම මට කරන්න බෑ කියන එකවත් හිතට ගන්න එපා. මම ගොඩක් වෙලාවට මම බොහෝම අඩුයි මෑතකදී තමයි මගේ යාළුවන්ට පවා කියන්න ගත්තේ මම සිංගල් මම් කෙනෙක් කියලා. කවුරුවත් දන්නේ නෑ මම සිංගල් මම් කෙනෙක් කියලා. මේ දැක්කම ළමයිනුත් මමත් ඒ ගත කරන ජීවිතය. ඉතින් මං හිතන්නේ අපි ඒවා කී ඉන්නවට වැඩිය අපිට තියෙන වැඩ කටයුතු ටික ඒ විදිහට කරගෙන යනවා නම් Tamanට පුළුවන් විදිහට ඒක තමයි මං හිතන්නේ අපිට ජයග්‍රහණය කරලා ළඟා වෙන්න තියෙන එක මාර්ගයක්. ඉතින් බොහොම ස්තුතියි වින්ද්‍යා. මට ලොකු ගෞරවයක් ලෝකේ බලවත්ම රටේ ඇමරිකාව ඇතුලේ නාවික හමුදාවට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශ්‍රී ලාංකික කාන්තාවක් විදිහට සහාය ලබා දීලා තිනවා, සේවය කරලා තිනවා. ඉතින් ලාංකිකයෝ විදිහට අපි සියලු දෙනාම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඉතින් අද දවසේදී මගේ වැඩසටහනට සම්බන්ධ වෙනකොට බොහොම ස්තුතියි. හිතේ තියෙන යහපත් බලාපොරොත්තු සියල්ල මිස්ටර් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම බොහොම කරුණාවෙන් ඔයාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකට මාව සම්බන්ධ කරගත්තට. ඉතින් ඔබටත් හැමදේම ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.